මහනුවරට නුදුරු පිරිසිදු කෙත්යායක් අසපඩ වූ ඒ පෑණි වලව්වට රුවනින් පයතැපුයේ නවතැන් බලාපොරොත්තු පොදියක් හදවතේ දරාගෙනයි. කසන්න ඇය විවාහවී වැඩි කරක් ඇත වී තිබුණේ නැත. මේ ඔවුන්ගේ නව ජීවිතයේ ආරම්භමයි. කසන්ගේ පියා වූ සිරිසේන මාමන්ටි හැරෙන්නට එහි වෙනත් කිසිවෙකු වාසය කළේ නැත. ගේ පුරා පැතිර තිබුණේ නිශ්ශබ්දතාවයකි. කසන්ගේ අම්මා කලින්ම මෙලොව හැරගොස් තිබූ අතර සිරිසේන මාමන්ඩිසේ තනි ලෝකයක ජීවත් වන බව රුවනිට පෙනී ගියේය. මුල් දින කීපය ප්‍රීතිමත්ව ගෙවී ගියේය. කසන් රැකියාවට ගිය පසු රුවනි සිරිසේන මාමන්ඩි සමග නිවසේ තනි වූවාය. මාමන්ඩි බුද්ධිමත් කතාබහට කැමති නමුත් තමන්ගේ සීමාවන් තුළම ජීවත් වන කෙනෙක් බව ඇයට සිතුණි. ඔහු උස ශක්තිමත් හොඳින් වැඩුණු සිරුරක් ඇති මිනිසෙක් විය. ඔහුගේ පෑමේ තිබුණේ පියෙකුගේ කරුණාව ඉක්මවාගේ යම් කිසි වෙනත් හැඟීමකි. මුලදී ඇය නොසලකා හැරීමට උත්සාහ කළාය. ඒ සිය වැරදි හැඟීමක් ලෙස සිතා මනසින් බැහැර කළාය. නමුත් දිනෙන් දින එම බැල්මේ තීව්‍රතාවය වැඩි වනවා මිස අඩු වූයේ නැත. කසන් සමග මේ ගැන කතා කිරීමට ඇයට අවශ්‍ය වූයේ නැත. ඔහුගේ පියා පිළිබඳව එවැනි අහිතකර අදහසක් ඇති කිරීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැත. එයින් කසන්ගේ සිත රිදෙනු ඇතැයි ඇය බිය වූවාය. ඒ වෙනුවට ඇය සිරිසේන මාමන්ඩිගෙන් ඈත්වීමට උත්සාහ කළාය. නිවසේ වැඩ කටයුතු වලට සීමා වී ඔහු සිටින තැනට නොයා සිටීමට ඇය වග බලා ගත්තාය. නමුත් මේ පෑණි වලව්ව විශාල වූමුත් ඒ හැම තැනකම ඇයට ඔහුගේ බැල්ම දැනෙන්නට විය. කුස්සියේදී, මිදුලේදී, සාලයේදී හැම මොහොතකම ඇය නිරීක්ෂණය කරන බවක් ඇයට දැනෙන්නට විය. එදින සවස් යාමයත් එලෙසම ගත විය. රුවනි උදේ සෝදා වැයට තමා තිබූ රෙදි ටික එකතු කිරීමට මිදුලට ගියාය. ඒ කිය රෙදි එකින් එක නවන විට ඇගේ දැස් එක මත නතර විය. ඒ වියලි වැලෙන් බිමට වැටී තිබූ අතර කෙනෙකුගේ අතටකින් තිබූ බවට සලකුණු විය. ඇය නැවී ඒ අතට ගත්තාය. තාමත් ඒ වියලි තිබුණේ නැත. මතක් තෙත් ගතියක් දැනුනි. මොහොතක් ඇගේ සිත ගැසී ගියේය. ඇයට මතකයට ආවේ උදේ ඇය දැමූ ආකාරයයි. සිරිසේන මාමාට නිවසේ පිටුපස දොර අසල සිටගෙන ඇය දෙස බලා සිටින ඇය දුටුවාය. ඔහුගේ දැසල වූයේ කවදාවත් දැක නැති කිඳු බවකි. ඔහු ඉක්මනින් ඇස් පහත් කර හැරී ගියේය. රුවනිගේ ලේ නහර පුරාම සීතලක් පැතිර ගියේය. ඇගේ අත්පා වෙවුලන්නට විය. ඇගේ කවුද අතට ගත්තේ? ඇය වහාම එතනින් ඉවත් වී කාමරයට වැදුනාය. දොර වසාගෙන ඇය බිම වාඩි වූවාය. ඇගේ කන්වල තෝංකාර දුන්නේ මාමන්ඩිගේ ඒ අවසාන බැල්මයි. ඔහු ඒ අතට කිව ඉබින්නට ඇති. මේ අමුතු සිතුවිල්ල ඇගේ සිරුර කම්පා කළේය. රාත්‍රයේ එළඹෙන විට රුවනිගේ සිත නොසන්සුන් විය. කසන් පීමත්ත ගෙදරේන බව ඇය දැන සිටියාය. බොහෝ විට ඔහු මිතුරන් සමග ගොස් රෑ බෝවී ගෙදර පැමිණියේ පීමත්තය. එදිනද එලෙසම විය. මන්තිම රාත්‍රියට ආසන්නව ඔහු ගෙදර ආවේ සිරිසේන මාමන්ටි නිදා සිටි නිසා කිසිවෙකුට නොඇසෙන පරිදි. ඔහු කාමරයට පැමිණෙන විට රුවනි ඇඳේ වැතිර සිටියාය. රුවනි ඔහු වෙහෙසකර හඬින් කතා කළේය. ඔහු කසන් ඔයා ආවද? ඇය ඇඳෙන් නැගිට ආලෝකය දැල්වූවාය. කසන්ගේ ඇස් රතු වී තිබූ අතර මුහුණ වෙහෙසකර බවක් පෙනුනි. ඔහුට කෙලින් සිට ගැනීමට පවා අපහසු බවක් පෙනුනි. මොකුත් ඕනේ නෑ රුවනි. මට මහන්සි නිදා ගන්න ඕනි. ඔහු ඇඳට වැටුනේ කිසිවක් නොදොඩාය. රුවනි නිශ්ශබ්දව ඔහු දෙස බලා සිටියාය. අද රාත්‍රියේ එකේ සිතේ තිබුණේ වෙනත් සිතුවිල්ලකි. උදේ සිදු වූ සිදුවීමත් මාමන්ඩිගේ පැල්මත් ඇගේ මනස පුරා තුවන්නට විය. කසන්ගේ පීමත්කම ඇගේ සිතට සිතුවිල්ලක් එක්කලේය. ඇය කාමරේ තොර දෙස බැලුවාය. ඒ සාමාන්‍යයෙන් වසා දමන තොරකි. අද ඇයි විවෘතව තැබුවාය. කසන් පීමත්ව සිටි නිසා දොර විවෘතව තිබීම ගැන ඔහුට කිසිදු ගානක් තිබුණේ නැත. ඔහුට මතකයක් නොතිබුණි. නිහඬතාවයේ බිඳී ගියේ ඔවුන්ගේ හුස්ම ගැනීම් වලිනි. ඔවුන් එකිනෙකාට සමීප වූයේ ඉතා සෙමිනි. ඇගේ සිතේ තිබුණේ එකම දෙයකි.
ඇය වරින් වර තොරදෙස බැලුවාය. කළුවර පැතිරී තිබූ ශාලාව දෙසට ඇගේ දැස් යොමු විය. යමක් එහි තිබෙන බවක් ඇයට දැනුනි. නමුත් ඇයට ඒ පැහැදිලිව පෙනුනේ නැත. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. කසන් මත්බමින් පුසපත් වී ඇගේ සිවුරේ සැඟවී සිටියේය. ඔහුට අවුට ලෝකය පිළිබඳව හැඟීමක් තිබුණේ නැත. ටික වේලාවක් යන විට රුවනි ඇය දුටුවාය. සිරිසේන මාමණ්ඩි. ඔහු නිහඬව මදක් දොර අසලට වී ඔවුන් දෙස බලා සිටියේය. ඔහුගේ දැස් අන්ධකාරයේදී පවා පැබරුණි. රුවනිගේ සිවුර සිහිල් වී ගියේය. බිය ලැජ්ජාව නමුත් ඒ සමගම පුදුමාකාර බලයක් ඇය තුළට රිංගා ගත්තේය. ඇය තොරු දෙසට හැරි ඔහුගේ දැස් දෙසම බලා සිටියාය. ඔහු කිසිදු චලනයක් නොකර ගල් කැසී බලා සිටියේය. රුවනි සෙමෙක් කසුන්ගේ සිවුරෙන් ඉවත් වූවාය. ඔහු ගැඹුරු නින්දකට වැටී සිටියාක් මෙක් නිශ්චලව සිටියේය. ඇය කිසිදු වචනයක් නොතඩා ඇඳෙන් බැස දොර දෙසට ගියාය. සිරිසේන මාමණ්ඩි තාමත් එතැනම සිටියේය. ඔහුගේ දැස් ඇගේ සිවුර පුරා දුවමින් ගිජුපමින් පිරී තිබුණි. රුවනි ඔහුගේ අතින් අල්ලා කිසිදු වචනයක් නොතඩා ඔහුව කාමරේ තුවට කැඳවාගෙන ආවාය. සිරිසේන මාමණ්ඩි සිහිනයකින් අවදි වූවාක් මෙන් රුවනිගේ ඇඟිලි තුඩුවල පහස විඳිමින් කාමරේ තුළට පිවිසියේය. රුවනි නැවතත් කසුන් හා හැසිරෙන්නට පටන් ගත්තාය. කාමරේ තුළ වූයේ කසුන්ගේ ගොරවන හඬත් රුවනිගේ කැඳිලි හඬත් ඔවුන්ගේ සාමත සම ගැටෙන ශබ්දයක් පමණි. සිරිසේන මාමණ්ඩි ඔවුන් දෙස බලා සිටියේය. ඔහුගේ සිතෙහි වූයේ කුමක්දැයි කිසිවෙකුට නොවැටහෙනු ඇත. කළුවර රජකඩ කාමරය තුළ සිරිසේන මාමණ්ඩි තනිවම සිය දෑත් අතර සිවුරක් සොලවන්නට පටන් ගත්තේය. ඔහුගේ දැස් රුවනි දෙසට යොමු වී තිබුණි. ඔහුගේ වේගවත් හුස්ම ගැනීම කාමරය තුළ පැතිර ගිය නිහඬ විලාපයක් මෙනි. රුවනි නැවතත් කසුන්ගේ සිවුරට සමීප වූයේ මදක් දොර දෙසට හැරි ඔහුගේ දැස් දෙසම බලාගෙනයි. ඇගේ දැස්වල වූයේ බියක් නොව පුදුමාකාර ආරාධනයක් හා අභියෝගයකි. කසන් බීමත් ගැඹුරු නින්දක කිවී සිටියත් රුවනිගේ ක්‍රියාකාරකම් වල වේගය වැඩි විය. ඇගේ හුස්ම ගැනීම වේගවත් විය. කෙඳිලි හඬ මදක් ඉහළ නැංවිනි. මේ සියල්ල මාමණ්ඩි වෙනුවෙන් වූ රංගනයක් බව ඇය දැන සිටියාය. සිරිසේන මාමණ්ඩි කාමරේ අන්ධකාරය හා ආලෝකය අතර නිශ්චලව සිටියේය. ඔහුගේ දැස් රුවනිගේ සෑම චලනයක්ම අනුගමනය කළේය. ඔහුගේ සිවුර තහඩියෙන් තෙත්වන්නට විය. ඔහු කිසිදාක සිහිනෙන්වත් නොසිතූ දසුනකි මෙය. ලේලිය පුතා සමග ඔහු ඉදිරිපිට රුවන්ගේ බැල්ම විටින් විට ඔහු වෙත එල්ල විය. ඒ බැල්මෙන් ඔහුට දැනුනේ වරදකාරී හැඟීමක් නොව තහනම් ආශාවක කිනිදැල්ද. ඔහු තව තවත් කරගැසී සිටියේය. ඔහුගේ දැත් තවම සිය සිවුර මත වූයේ මනසේ රුවන්ගේ සිවුර කරන්නක් මෙනි. ඔහු ඇඳ අසලටම පැමිණියේය. ඔහුගේ සිවුර වේවුලන්නට විය. ඔහුට අවශ්‍ය වූයේ ඇගේ සිවුරට කිරීමටයි. නමුත් ඔහු එඩිතර වූයේ නැත. රුවනි සෙමින් ඇගේ දැස් මාමණ්ඩිගෙන් ඉවත් කර කසුන්ගෙන් ඉවත් වූවාය. ඇය නැගිට වාඩි වූයේ ඇඳ අද්දරටයි. ඇය සෙමින් ඇගේ අත මාමණ්ඩිගේ අත වෙත දිගු කළාය. ඇය සෙමින් ඔහුගේ අත ගෙන ගියාය. ඔහුගේ ඇඟිලි තුඩුවට මිදුලි ධාරාවක් ගලා ගියක් මෙන් ඔහුට දැනුනි. ඔහුට හුස්ම ගැනීමට පවා අපහසු විය. ඔහුගේ දැස් විශාල වී තිබුණි. ඔහු කිසිදාක මෙවැනි තත්ත්වයකට මුහුණ දී තිබුණේ නැත. රුවනිගේ දැස්වලින් ගලා ආවේ පුදුමාකාර ආශාවකි. එය වරදකාරී ආශාවක් නොව යම් ආකාරයක පරිගැනීමක්ද විය හැකි බවක් ඔහුට දැනිනි. මට මහන්සි. ඇය කෙඳිලි හඬින් පැවසුවාය. ඇගේ කටහඬ වේවුලන්නට විය. සිරිසේන මාමණ්ඩි නිහඬවම ඇය දෙස බලා සිටියේය. ඔහුගේ සිතේ වූයේ දැඩි ආශාවකි. නමුත් ඔහු කිසිවක් කිරීමට එඩිතර වූයේ නැත. ඔහු බිය විය. බිය සහ ආශාව අතර ඔහු සිරවී සිටියේය. රුවනි සෙමින් ඇඳෙන් බැස ශාලාව දෙසට ගියාය. ඇය කිසිදු වචනයක් නොදොඩා දොර අසල සිටි සිරිසේන මාමණ්ඩි දෙසට හැරි මදක් සිනාසුනාය.
ඒ සිනහවේ වූයේ අභිරහසක් විය. ඔහුට ඒ වටහාගත නොහැකි විය. ඔහු කාමරයෙන් පිටතට පැමිණි යාන්තමිනි. ඔහුගේ පය පැටලෙන්නට විය. ඔහු නිහඬවම සිය කාමරයට ගොස් ඇඳට වැටුනේ කිසිවක් නොදොඩායි. ඔහුට නින්ද නොගියේය. රාත්‍රිය පුරාම ඔහු අවදියෙන් සිටියේය. පසුදා උදෑසන නිවස පුරා පැතිර ගියේ අමුතු නිශ්ශබ්දතාවයකි. කසන් බීමත්ව සිටි නිසා කිසිවක් මතක නැතිව සාමාන්‍ය පරිදි අවදි විය. රුවනි සාමාන්‍ය පරිදි උදෑසන ආහාරය පිළියෙල කරමින් සිටියාය. නමුත් ඇගේ සිතෙහි වූයේ පෙරදා රාත්‍රියේ සිදු වූ සිදුවීමයි. ඇය සිරිසේන මාමණ්ඩිගේ කාමරය දෙසට හොරෙන් බැල්මක් හෙළුවාය. ඔහු තාමත් කාමරයෙන් එළියට පැමිණ තිබුණේ නැත. කසන් අවදි වී කුස්සියට පැමිණියේය. තාත්තා තාම නැගිට නැද්ද? ඔහු ඇසුවේ කිසිවක් නොදන්නා විරසිනි. නෑ කසන් තාම නැගිට නෑ වගේ. රුවනි බොරු සිනහවක් පෑවාය. ඇගේ සිත වේගයෙන් ගැහෙන්නට විය. ටික වේලාවකින් සිරිසේන මාමණ්ඩි කාමරයෙන් එළියට ආවේය. ඔහුගේ මුහුණ වෙහෙසකර බවක් පෙනුනි. ඇසට කළු වී තිබුණි. ඔහු කිසිදු වචනයක් නොදොඩා කුස්සියට පැමිණ තේ කෝප්පයක් ගෙන නිහඬවම මේසේ වාඩි විය. ඔහු රුවනි දෙස බැලුවේවත් නැත. රුවනිද ඔහු දෙස බැලුවේ නැත. නමුත් ඔවුන් දෙදෙනා අතර වූ නිශ්ශබ්දතාවේ අධික බරකින් යුක්ත විය. කසන් කිසිවක් නොදැන ඔහුගේ දිනචර්යාව අනුගමනය කළේය. කසන් නැකියාවට ගිය පසු නිවස නැවතත් නිශ්ශබ්ද විය. රුවනි කුස්සියේ වැඩ කරමින් සිටියාය. සිරිසේන මාමණ්ඩි සාලේ පත්තරයක් කියවමින් සිටියත් ඔහුගේ සිත එහි නොවීය. ඔහුගේ දැස් විටින් විට රුවනි දෙසට යොමු විය. රුවනිද ඒ තැන සිටියාය. ඇය බිම බලාගෙන වැඩ කරගෙන ගියාය. හදිසියෙන්ම රුවනි කුස්සියට ආවාය. ඇය සිටියේ මාමණ්ඩි සිටින සාලය දෙසට පිටපාගෙනයි. ඇය පෙරදා රාත්‍රියේ කළේ කුමක්ද? ඇයි ඇය එසේ කළේ? එය පරිගැනීමක්ද? නැතිනම් ඔහුට පාඩමක් ඉගැන්වීමක්ද? ඇගේ සිවුර පුරා තාමත් මාමණ්ඩිගේ ඇඟිලි තුඩුවල පාස දැනෙන්නාක් මෙන් විය. පුදුමාකාර හැඟීමක්, වියක්. නමුත් ඒ අතරින් තහනම් ආශාවක කිනිදැල් ඇගේ සිතෙහි තැල්වෙන්නට විය. රුවනි, සිරිසේන මාමණ්ඩිගේ හඬ නිශ්ශබ්දතාවයේ බිඳ තමමින් පැතිර ගියේය. රුවනිගේ සිවුර කැසී ගියේය. ඇය සෙමින් හැරී බැලුවාය. සිරිසේන මාමණ්ඩි පත්තරේ බිමට තම ඇය දෙස බලා සිටියේය. ඔහුගේ දැස්වල වූයේ පෙරදා රාත්‍රියේ තුට කිජු බවයි. නමුත් ඒ වඩාත් තීව්‍ර වී තිබුණි. මට කතා කරන්න ඕනිවත් එක්ක. රුවනිගේ සිත වේගයෙන් ගැහෙන්නට විය. ඇය දැස් පහත් කරගත්තාය. මොකක් ගැනද මාමණ්ඩි? ඊයේ රෑ ගැන. ඔහුගේ හඬ මදක් වියලී තිබුණි. රුවනි නිහඬ විය. ඇය බිම බලාගෙන සිටියාය. මට ඒක මතක නෑ මාමණ්ඩි. ඇය බොරු කීවාය. සිරිසේන මාමණ්ඩි මදක් සිනාසුනේය. ඒ සිනහවේ වූයේ උපහාසයක්ද නැතිනම් අභිරහසක්ද යන්න රුවනිට වටහාගත නොහැකි විය. මට මතකයි රුවනි, හැම දෙයක්ම මට මතකයි. ඔහු නැගිට සෙමී රුවනි ඇසලට ආවේය. රුවනිගේ සිවුර සිහිල් වී ගියේය. ඇය සෙමින් පසුබසට වූවාය. ඇයි ඔයා එහෙම කළේ රුවනි? ඔහුගේ හඬ මෘදු විය. නමුත් ඒ මෘදු බව පිටුපස සැඟවී තිබුණේ අමුතු බලයකි. රුවනිට වචනයක් පිටකර ගැනීමට නොහැකි විය. ඇය පියෙන් හා ආශාවෙන් යවුලන්නට විය. සිරිසේන මාමණ්ඩි ඇගේ නිකටෙන් අල්ලා ඇගේ මුහුණ ඉහළට එසවිය. ඔහුගේ දැස් ඇගේ දාස් හා ගැටුණි. මට ඕනේ වුණේ ඔයාව දැක ගන්න රුවනි. ඔහුගේ හන කෙතරින් ලක්මෙන් විය. ඔහුගේ දැස් වලින් ගලා ආවේ කිජු ආශාවකි. රුවනිගේ හදවත කැස්සෙන්නට විය. ඇගේ සිවුරේ සෑම නහරයක්ම දැවී යන කින්නකින් පැලලී කියක් මෙන් විය. ඇයට ඔහුට විරුද්ධ වීමට නොහැකි විය. ඇය නිහඬවම ඔහු දෙස බලා සිටියාය. මේ නිහඬතාවය තුළ තානම් ආශාවක බීජය නැවතත් වපුරනු ලැබීය.